අද අපි කතා කරන්න යන්නේ පසුගිය කාලේ ලොකු කතාබහක් ඇති කරපු සිදුවීමක් ගැන කොළඹ දහා නාලන්දා විද්‍යාලයේ කේන්ද්‍ර කරගෙන හරිම ආందోලනාත්මක සිදුවීමක්. ඇත්තට. මේකේ හරිය වෙන්නේ 2025 2026 වර්ෂය සඳහා පත්තුණු ප්‍රධාන ශිෂ්‍ය නායකයා සහ ඒ පාසලේම ගුරුවරියන් 4 දෙනෙක් අතර තිබුණා කියන අසම්මත සම්බන්ධයක්. මේකට අදාළයි කියන වීඩියෝ 4ක් අන්තර්ජාලයට කාන්දු වීමත් එක්ක මේක සෝෂල් මීඩියා වල විතරක් නෙවෙයි දේශපාලන ක්ෂේත්‍රෙත් ලොකු කැළඹීමක් ඇති කළා නේද? හරියටම. ඒකයි අපි මේක ගැඹුරින් විමසා බලන්න ඕන. මේක නිකම්ම ඉස්කෝලයක් ඇතුලේ වුණු දෙයක් කියලා අයින් කරන්න බෑනේ. බෑ. කොහෙත්ම බෑ. අපි මේ ගැඹුරින් බලන මූලාශ්‍රය පෙන්වා දෙන විදිහද මේ සිදුවීම පිටිපස්සේ සමාජ, දේශපාලනික, සංස්කෘතික කාරණා ගොඩක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ කතාබහ සම්පූර්ණයෙන්ම පදනම් කරගන්නේ මේ ගැන පළවුණු එක් සවිස්තරාත්මක වார்த்தාවක් මත. අපේ අරමුණ ඒ වார்த்தාවේ තියෙන විවිධ පැති එකින් එක අරගෙන මේ සිදුවීමේ නොපැනෙන පැති ගැන කතා කරන එක. එහෙමනම් අපි මුලින්ම පටන් ගමු කතාවේ මතු පිටින් පේන දේවල්ින්. මේ මූලික චෝදනාව මොකක්ද? කොහොමද මේක එළියට එන්නේ? හරි. වාර්තාවේ තියෙන විදියට වයස අවුරුදු 19ක මේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ආදාළ ගුරුවරයන් එක්ක කරපු වීඩියෝ ඇමෙතුම් වගේ දේවල් ඔහුම පටිගත කරගෙන. ඔහුම පටිගත කරගෙන තියෙනවා. පුදුමම දේ තමයි ඊට පස්සේ මේ දර්ශන අන්තර්ජාලයට මුදා හරින්නේ ඔහුගේම යාළුවෙක් එමෙ නැත්තම් ඒ ගුරුවරියකගේ සැමියා කියලායි කියවෙන්නේ. එතනින් පස්සේ ඉතින් ලැබුගින්නක් වගේ පැතිරෙනවා. ඒ පැතිරියාමත් එක්කම මතුවෙන පළවෙනි ගැටලුව තමයි මේකට සම්බන්ධ නිල පාර්ශවයන්ගේ පුදුම නිශ්ශබ්දතාවය. ඒ කියන්නේ කවුරුත් මුකුත් කියන්නේ නැහැ. කවුරුත් නැහැ. බලන්න පොලිසිය, විද්‍යාලය, ආදි ශිෂ්‍ය සංගමය මේ කිසිම තැනකින් මේ වෙනකල් මේ සිදුවීම වෙන කිසිම තහවුරු කිරීමක්වත් ප්‍රතිචාරයක්වත් නැහැ. ඉතින් ඒ නිශ්ශබ්දතාවෙන් වෙන්නේ මොකක්ද? ඒකෙන් මිනිස්සු හිතනවා නේද මේක ඇත්ත වෙන්නම ඇති කියලා? හරියටම ඒ නිශ්ශබ්දතාවයේම එක විදිහක පිළිගැනීමක් වගේ තමයි මිනිසුන්ට දැනෙන්නේ. මේ අපි පාදක කරගන්න මූලාශ්‍රය තර්ක කරන විදිහට මේ නිල නිශ්ශබ්දතාවය තමයි කටකතාවලට පණ දෙන ඔක්සිජන් එක වෙන්නේ. ඇත්ත නැත්ත හොයනවා වෙනුවට ඒ හිස්තැන මිනිස්සු තමන්ගේ හිතළු වලින් පුරව ගන්නවා. සමාජ මාධ්‍යවල මේ සිස්සුවාගේ සහ ගුරුවරියන්ගේ කියලා ඡායාරූප හුවමාරු වෙනවා, කටකතා හැදෙනවා. ඉතින් මේ නිල නිශ්ශබ්දතාවය කියන්නේ ඇත්තටම තත්ත්වය තවත් දරුණු කරන දෙයක්. ඒකෙන් වෙන්නේ සත්‍යයි කටකතාවයි අතර වෙනස සම්පූර්ණයෙන්ම බොඳ වෙලා යන එක. හරියටම. ඔය නිශ්ශබ්දතාවය කියන අභිරහස එක පැත්තකින් තියෙද්දි මේ කතාවේ තව තට්ටුවක් තියෙනවා. හරියට ප්ලොට් ට්විස්ට් එකක් වගේ. ඒ තමයි මේකට එකතු වෙන්නේ දේශපාලන පැත්ත. ඒක තමයි මේකේ සංකීර්ණම තැන. මේ මූලාශ්‍රයේ පෙන්වා දෙන විදිහට මේකේ කාලවකවානුව හරිම වැදගත්. ඒ කියන්නේ මේක මෑතකදී වුණු දෙයක් නෙවෙයි. 2025 වර්ෂයේ සිදුවක් කියලායි වාර්තාවේ සඳහන් වෙන්නේ. හැබැයි මේක සමාජ මාධ්‍යවල පුපුරා යන්නේ ජනවාරි 26 වෙනිදාට කිට්ටුව. ජනවාරි 26 ඒකේ මොකක් හරි විශේෂත්වයක් තියෙනවද? තියෙනවා. ජනවාරි 26 වෙනිදා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මේ පාසලේ උත්සවයක ප්‍රධාන ආරාධිතයා විදිහට සහභාගී වෙන්න නියමිතව තිබිලා තියෙනවා. එතකොට මේක අහම්බයක් වෙන්න බෑ කියන එකද මේ වාර්තාවේ ඉඟි කරන්නේ. දේශපාලන විචාරකයෙක් මේ මූලාශ්‍රයට දක්වලා තියෙන මතය ඒකයි. අගමතනීයගේ පැමිණීමට කලින් ඇය අපහසුතාවයට පත් කරන්න, එහෙමත් නැත්නම් ආණ්ඩුවට මඩ ගහන්න හිතාමතාම පරණ සිදුවීමක් උලුප්පලා අරගෙන. ඒ කියන්නේ පුද්ගලික සිදුවීමක් දේශපාලන අවියක් කරගන්නවා. නූතන දේශපාලනයේ එක අප්‍රසන්න උපක්‍රමයක්. ඒකේ ඇත්ත නැත්ත කොහොම වුණත් ඒක පාවිච්චි කරන විරුද්ධවාදියට පහර දෙන්න. එතකොට මේ මුළු සිද්ධියම දේශපාලන කුමන්ත්‍රණයක් කියලාද මේ වාර්තාව කියන්නේ? එහෙමනම් අර ගුරු ගෝල සම්බන්ධය කියන කාරණාව ඒක බොරුවක්ද? නෑ, එහෙම්ම නෙවෙයි. මෙන්න මෙතන තමයි මේ විග්‍රහය ගැඹුරු වෙන්නේ. වාර්තාව ගින්නක් නැතිව දුමක් නොනගී කියන පැරණි කියමන උපුටා දක්වනවා. ඒකෙන් කියවෙන්නේ මේක පිටුපස දේශපාලන අරමුණක් තිබුණත් ඒ අයට මේක අවියක් කරගන්න පුළුවන් උනේ සමාජයේ ඇතුලේ ඇත්තටම ගින්නක් තිබුණු නිසා. ඒ කියන්නේ යම්කිසි සමාජීය පදනමක් ඇත්ත ප්‍රශ්නයක් මේ යට තියෙනවා. හරියටම. දේශපාලන ක්‍රියාකාරීන්ට පුඩුවන් වෙන්නේ තියෙන අවදානම් තත්ත්වයක් පාවිච්චි කරන්න විතරයි. ඒ වගේම ලිංගික අධ්‍යාපනය වගේ විෂයන් පාසල් පද්ධතියට ගේනවට විරුද්ධ මතවාද පෝෂණය කරන්නත් මේ සිදුවීම ආයුධයක් කරගෙන තියෙනවා කියලා මතයක් ගොඩනැගිලා තියෙන බවත් මේ විග්‍රහයේ සඳහන් වෙනවා. හරි. ඔය දේශපාලන දුමාරය අයින් කරලා බලුවොත්
අර කියපු ගින්න මොකද්ද? මේ මූලාශ්‍රය පාසල් සංස්කෘතිය ඇතුලේ තියෙන ගැටලු ගැන මොනවද කියන්නේ? ඔව් ඒක තමයි මේ කතාවේ හරය. මට මේ විග්‍රහයේ හමුණු කම්පණයේ දනවනව නිරීක්ෂණය තමයි ඒක. සාමාන්‍යයෙන් බලයේ තියෙන්නේ ගුරුවරයාතේ. ශිෂ්‍යයා ඉන්නේ බලව්‍යුහයේ පහලින්. ඔව් ඒකනේ සාමාන්‍ය තත්ත්වය. හදයි මේ වාර්තාව තර්ක කරනවා මේ වගේ ප්‍රධාන පෙළේ පිරිමි පාසල්වල ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර. එක ගුරුවරියන් පව ආකර්ෂණය කරන බලයක් ඇති මෙවලමක් බවට පත් වෙලා තියෙනවා කියලා. ඒක නම් හිතා ගන්න තමාරු නිරීක්ෂණයක්. ඒ කියන්නේ ශිෂ්‍ය නායක තනතුරට ලැබෙන පිළිගැනීම, ගෞරවය, ඒකෙන් බලය ගැනද මේ කියන්නේ? ඔව් ඒ බලය, ඒ తත්වය, ඒ වගේම මේකට තවත් කාරණයක් එකතු වෙනවා වාර්තාව පෙන්වා දෙන විදිහක පිරිමි පාසල්වල පිරිමි ගුරුවරුන්ගේ හිඟය සහ කාන්තා ගුරුවරියන් බහුල වීමත් මේ தත්ත්වය තවත් සංකීර්ණ කරනවා. කොහොමද ඒක බලපාන්නේ? විශේෂයෙන්ම ක්‍රීඩා, බාහිර ක්‍රියාකාරකම් වගේ දේවල් වලදී සිසුන් එක්ක දීර්ඝ වේලාවක් සමීපව වැඩ කරන්න සිද්ධ වෙනවා. එතකොට අර ගුරුගෝල කියන සීමාව බොඳ වෙලා යන. ඔව් ඒ සීමාව බොඳ වෙලා යන්න තියෙන ඉඩකඩ වැඩි කියලා එතමුන් පෙන්වා දීලා තියෙනවා. ඒ කියන්නේ නීතියක්, රීතියක් කඩ වෙනවට වඩා ලොකු දෙයක් මෙතන බිඳ වැටෙනවා කියන එක නේද? ඒක සමාජයක් විදිහට අපි බලාපොරොත්තු වෙන මූලික දෙයක් කඩවීමක් වගේ. අමාන ගෞරවයක් ලැබිය යුතු චරිතයක්. ශිෂ්‍යයෙක් කියන්නේ රැක බලා ගන්න ඕනේ දරුවෙක්. ඔන්න ඔය මූලිකම සමාජ සම්බන්ධතාව, ඒ විශ්වාසය බිඳ වැටීම තමයි මෙතන තියෙන ගැඹුරුම කනගාටුව. ඒක නීතියට වඩා එහා ගියපු මනුෂ්‍යත්වයේ බිඳ වැටීමක්. හරියටම. මේ හැමදේම මැද්දේ තාක්ෂණයත් ලොකු චරිතයක් රඟපානවා නේද? විශේෂයෙන්ම මේ අතිශය පෞද්ගලික දේවල් පටිගත කිරීම. අනිවාර්යයෙන්ම මේ සිදුවීමේදී අදාළ සිසුවාට ලොකු සමාජ විරෝධයක් එල්ලවෙන්න ප්‍රධාන හේතුවක් තමයි ඔහු විසින්ම මේ දර්ශන පටිගත කිරීම. සහ ඒව ආරක්ෂා කරගන්න බැරි වීම. ඔව් ගුරුවරයන්ගේ විශ්වාසය බරපතල විදියට කඩකිරීමක් විදියට සමාජය ඒක දකින්නේ. ඒ වගේම මේ මූලාශ්‍රය තර්ක කරනවා දරුවන්ට ලැබෙන අසීමිත නිදහස සහ ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය ගැන කිසිම පාලනයක් නැතිගම මේවැනි ඛේදවාචකයන්ට කෙලින්ම බලපාලා තියෙනවා කියලා. හැබැයි මට මෙහිම ප්‍රශ්නයක් එනවා. තාක්ෂණයටම බැනලා වැඩක් තියනවද? නැත්නම් තාක්ෂණය කියන්නේ සමාජය තුළ හැංගිලා තිබුණු ප්‍රශ්නයක් මතු පිටට ගෙනාපු මෙවලමක් විතරද? ෆෝන් එකක් තිබුණේ නැත්නම් මේ දේ වෙන්නේ නැද්ද? නැත්නම් වෙලා අපි දන්නේ නැද්ද? ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. මේ වார்த்தාව නම් වැඩිපුර බර තියන්නේ තාක්ෂණය අසීමිතව ලැබීම සහ පාලනයත් නීතිකම කිනු පැත්තට. හැබැයි ඔබ අහපු දෙත් හරි. තාක්ෂණය නැති කාලෙත් මේ වගේ දේවල් වුණා වෙන්න පුරුවන්. හැබැයි තාක්ෂණය නිසා ඒකේ බලපෑම, පැතිරීම සහ විනාශය 100,000 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මේකෙන් පෞද්ගලිකත්වයේ සීමා මායිම් ගැන, ඩිජිටල් ලෝකයේ අපේ හැසිරීම ගැන බරපතල කතිකාවක් ඇති කරනවා. සමාජයේ හැසිරීම ගැන කතා කරද්දී තහ පුදුම දෙයක් තියෙනවා. මිනිස්සු එක පැත්තකින් මේක හෙලා දකින්නවා, කම්පා වෙනවා. අනිත් පැත්තෙන් මේ වීඩියෝ හොයා බලනවා, ෂෙයා කරනවා, රස විඳිනවා. ඒ මොන වගේ දෙබිඩි මානසිකත්වයක්ද? ඔන්න ඕකට තමයි මනෝවිද්‍යාවේ වොයරිසම් කියලා කියන්නේ. මේ වාර්තාවේ වචනය පාවිච්චි කරලා විස්තර කරන්නේ ඔය කියන පරස්පර හැසිරීමම තමයි. අනුන්ගේ විනාශයෙන් තෘප්තියක් ලැබීම. ඔව්. අනුන්ගේ විනාශයෙන් තෘප්තියක් ලැබීමේ මානසිකත්වයක්. අනුන්ගේ පෞද්ගලික ජීවිතයේ කඩාවැටීමක් දිහා හොරෙන් බලලා ඒකෙන් යම් විකෘති සතුටක් ලබන ගමන් ප්‍රසිද්ධිය ඒක විවේචනය කරනවා. හරිම සංකීර්ණයි. හැබැයි මතු පිටින් පේන මේ රසවින්දනයේට වඩා ගැඹුරු ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඒ තමයි දෙන්නෙක් අතර සිද්ධ වෙන පෞද්ගලික දෙයක් පටිගත කිරීම. සහ ඒක තුන්වෙනි පාර්ශවයක් අතර පත්වීමෙන් වෙන විනාශය. ඒක පෞද්ගලිකත්වයට එල්ල වෙන දරුණු ප්‍රහාරයක්. ඉතින් මේ හැමදේම වුණාට පස්සේ පාසලෙන් මොඩ වගේ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවද කියලාත් වාර්තාවේ යම් සඳහනක් තියෙනවා. හැබැයි ඒවත් තහවුරු නොකරපු තොරතුරු නේද? ඔව්. පාසල් බලධාරීන් ආදාළ ශිෂ්‍ය නායක මණ්ඩලය විසිරුවලා මේකට සම්බන්ධ අයව පාසලෙන් අයින් කරන්න පියවර ගත්තා කියලා පැවසෙනවා. හැබැයි වාර්තාවේ පැහැදිලිවම කියනවා ඒ ගැන නිල ආරංචියක් තවම ලැබී නැහැ කියලා. ඉතින් නැවතත් අපි එන්නේ අර මුලින් කතා කරපු නිල තොරතුරු හිඩැසටමයි. ඔව්. හැමදේම කටකතා මට්ටමේ තමයි තියෙන්නේ. මේ විග්‍රහයේ තියෙන වැදගත්ම නිගමනය වාර්තාව ඉතා පැහැදිලිව අවධාරණය කරනවා මේ වගේ අසම්මත සම්බන්ධතා, ලිංගික අපයෝජනය, කාර්යාලවල, විශ්වවිද්‍යාලවල, උපකාරක පන්තිවල මේ හැමතැනකම දිනපතා සිද්ධ වෙනවා. හැබැයි ඒවා සමාජයට හෙළි නොවි යට යනවා. හරියටම. එහෙනම් ඇයි මේ සිදුවීම විතර මෙච්චර ලොකු දෙයක් උනේ?
ඇයි මේක ගැන විතරක් අපි මේ කතා කරන්නේ? වාර්තාවට අනුව ඒකට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් ඊට සම්බන්ධ වුණු පාර්ශවයන්ගේ සමාජ තත්ත්වය. ඒ කියන්නේ ප්‍රධාන පෙළේ පාසලක් ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් ගුරුවරියන්. ඔව්. මේ නම් ගම්මෙක් කියන සංදර්ශන වටිනාකම. අනික තමයි මේක ඩිජිටල් මාධ්‍ය හරහා වීඩියෝ සාක්ෂිත් එක්ක ප්‍රසිද්ධියටපත් වීම. සරලවම කිව්වොත් කැමරාවක් තිබුණේ නැත්තම් මේකත් යට යන තවත් එක කතාවක් විතරයි. ඇත්තටම අවසාන විග්‍රහයේදී මේ මූලාශ්‍රය පෙන්වා දෙන විදිහට සැබෑ ඛේදවාචකේ වෙන්නේ මේ සිදුවීම නෙවෙයි. ඒ පිටුපස්ස තියෙන විශ්වාසය සහ මනුෂ්‍යත්වය පිරිහී යාමයි. එසේනම් අපි අද කතා කළේ එක පාසලක සිදුවීමක් මතු පිටින් අරගෙන ඒකේ තට්ටු එකින් එක ගලවලා බලන එකක්. ඒ යට තිබුණු දේශපාලන උපාමාරු, පාසල් සංස්කෘතිය බලව්‍යුහය ගැටලු, තාක්ෂණය සහ පෞද්ගලිකත්වය අතර ගැටුම. ඒ වගේම මේ හැම දෙයකටම සමාජයේ ප්‍රතිචාර දක්වන විදිය වගේ පුලුල් පරාසයක විහිදුණු කාරණා ගොඩක් ගැන. ඔව්. ඒ වාර්තාව අවසානයේ අපිව හරිම වැදගත් ටිකක් ගැඹුරට හිතන්න ඕන ප්‍රශ්නයක් ළඟ නතර කරනවා. ඒක අවධාරණය කරනවා මේ සිදුවීම ප්‍රසිද්ධ වුණේ ඊට සම්බන්ධ පාර්ශවයන්ගේ තත්වය සහ ඩිජිටල් මාධ්‍ය හරහා කාන්දුණු නිසා කියලා. ඒක අපින් මෙහෙම අහනවා වගේ කැමරාවලට අහු නොවන සමාජ මාධ්‍යවල ෂෙයා නොවන මේ ආකාරයේ කතා තව කොපමණ සමාජය තුළ සැඟවී පවතිනවද? අපේ අවධානය යොමු වන්නේ මෙලෙස ප්‍රසිද්ධ ප්‍රදර්ශනයක් බවට පත්වෙන සිදුවීම් වලට පමණක් වීමේ අපි ගැන අපේ සමාජය ගැන කියවෙන්නේ මොකද්ද?